නිදහස අභිමානයෙන් සමරන්නට එක්වෙමු හදවතින් නවම්මහේ සීතල සුරන් දාලා පරදමින් 1948 පෙබරවාරි මාස 4 වන දින ශ්‍රී ලංකා ධර්මයේ තලය සිසාරා රැව් පිරිරැවුදුන් නිදහසේ ජයග්‍රාහී උණුසුම් ජයഘോഷාල වසර 78කට පසු නැවතත් මෙසේ යලි යලි රැව් පිළිරැව් දෙන වගේ. Good morning everyone. Today as we gather for our Sunday school celebrations, we remember a very special day in the history of our nation. On the 4th of February, Sri Lanka gained her freedom, and this year we proudly celebrate the 78th Independence Day. ගොඩනගමු ශ්‍රී ලංකා තේමාව යටතේ මෙවරත් ජාතික නිදහස් දිනට සමගාමීව උඩදැන්න සිරි ධම්මරතන දහම් පාසලේ අප මේ සූදානම් වන්නේ අභිමානවත් 78 වන නිදහස් දිනය සැමරීමටයි. මෙම උත්සව සභාවේ ආරම්භය සම්තුලන කරමින් මුලින්ම අප සියලු දෙනා පංචශීලයේ පිහිටුවීම හා අනුශාසනා කතාව ඉදිරිපත් කිරීමට මා නමස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා. නාවුල ශ්‍රී නාගජාතික පාසලේ ධර්මාචාර්ය ශ්‍රී ධම්මරතන දහම් පාසලේ ප්‍රධානාචාර්ය සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති නම කියන්න අවසරයි පූජ්‍ය ලියන්වල සුදස්සින මාහිමිපාණන්. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි නිදහස නිදහස ජය පැන්නිසයිස මුළු තුන් හැලෙම පැතිරෙන්නේ නවෝදයේ දිවිහිරණේ හඬයි. රටේ ජාතික නිදහස් උදෙසා දිවි හිමියෙන් කටයුතු කළ ජාතික වීරවරයන් හට පූජෝපහාර දැක්වීමයි මීළඟට එළඹ තිබෙන්නේ. An opportunity to pay tribute to those brave heroes who sacrificed their lives for the freedom of Mother Lanka. පූජෝපහාර දැක්වීම සඳහා මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අප දහම් පාසලේ සීලම ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට. පායනා දේශය ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි. ඉරක් පායනා දේශය ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ගුරු මෑණිවරුන්ගෙන්ද ගුරු පියවරුන්ගෙන්ද සහෝදර ඔබ සැමගෙන්ද අවසරයි. අද අප මේ සියලු දෙනාම එක් රැස් වී සිටින්නේ යටත් විජිතවාදයෙන් මිදී 1948 පෙබරවාරි 4 වෙනිදා අප ලැබූ ඒ නිදහස් උදානය සැමරීමටයි. අතීතයේ ඉඳලා ශ්‍රී ලංකාව කියලා කියන්නේ ලස්සන සුන්දර රටක්. නිල්සයිරු පවුරෙන් වටවුණු සෝබා දහමේ චමත්කාරයෙන් පිරුණු වටිනා සම්පත් වලින් පිරුණු ශාස්ත්‍රීය රටක්. අන්න ඒ වටිනා සම්පත විජාතිකයන් ඇවිල්ලා අල්ල ගන්නවා. ඒ මීට වසර 78කට පෙර ඒ යුගයේ නිමා වෙලා අපට නිදහස ලැබුණා. ඒ නිදහස් උදානය ගැන කතා කරන්නයි මම මේ සූදානම් වෙන්නේ. විවිධ රජවරුන් යටතේ පාලනය වෙමින් පැවති අපේ රට
1505 දී පෘතුගීසි ජාතීන් යටතට පත් වෙනවා. වසර ගණනාවක්ම මේ පෘතුගීසි ජාතීන් දකුණු පළාතේ වෙරළබඩ දිස්ත්‍රික්ක පාලනය කරනවා. අපේ රටේ තිබුණ වටිනාම සම්පත් ඔවුන්ගේ රටට අරන් යනවා. ටික කලක් ගත වෙනකොට අපේ රටේ මිනිසුන්ට මේව පාලන ක්‍රමය දරා ගන්න බැරි වෙනවා. ඊට පස්සේ ඔවුන් පෘතුගීසීන්ට විරුද්ධව සටන් කරනවා. මේ සටන් කරගෙන යනකොට ලන්දේසි ජාතිකයන් එනවා. ඉතින් අපේ රටේ රජවරු මොකද කරන්නේ? ලන්දේසි ජාතීන් එක්ක එකතු වෙලා පෘතුගීසීන් පළවා හරින්න සටන් කරනවා. කොහොම හරි පෘතුගීසි ජාතීන් පළවා හරිනවා. ඒ වුණාට ලන්දේසි ජාතිකයන් ආයිත් ඒ බලය අල්ල ගන්නවා. ඔන්න ඕකට තමයි කියන්නේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියලා. ඊට පස්සේ ටික කාලයක් යනවා. ඔය විදිහට වසර ගණනාවක් ගෙවිලා ගියාට පස්සේ ලන්දේසීන්ගේ පාලනය අපේ රටේ මිනිසුන්ට එපා වෙනවා. ඊට පස්සේ උන් ආයෙත් සටන් කරන්න ගන්නවා. මෙහෙම සටන් කරනකොට ඉංග්‍රීසි ජාතිකයන් ඉන්නවා. ඒ ඉංග්‍රීසි ජාතිකයන් ඇවිල්ලා ලන්දේසීන්ව පළවා හරිනවා. අපේ රටට ඉංග්‍රීසි ජාතිකයන් ආවේ 1796 දී. ඉංග්‍රීසි ජාතිකයන් ඇවිල්ලා ලන්දේසීන් එළවලා කන්ද උඩරට ප්‍රදේශය හැර අනෙක් සියලුම ප්‍රදේශ අල්ල ගන්නවා. ඊට පස්සේ ඉංග්‍රීසීන් කූට උපක්‍රම යොදලා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව සිංහාසනයෙන් නිරපලා දානවා. කොහොම හරි මෙච්චර විදේශ රාජ්‍යයන් ගොඩකට අල්ල ගන්න බැරි වෙලා තිබුණ කන්ද උඩරට රාජ්‍ය ඉංග්‍රීසීන් අල්ල ගන්නවා. අපේ රටේ මිනිසුන්ට නොයෙක් තාඩන පීඩන වලට ලක් වෙන්න සිදු වෙනවා. ඔවුන් බදු මුදල් පනවනවා. අපේ මිනිසුන්ට මේක දරා ගන්න බැරි වුණා. ඔවුන් කෝපයටපත් වුණා. ඊට පස්සේ ඔවුන් සටන් කරන්න පටන් ගත්තා. ඔහොම සටන් කරනකොට අපේ රටේ වීරයන් වන වීර පුරන්නප්පු, ගොංගාලේ ගොඩබණ්ඩා, වීර කැප්පෙලි වැනි වීරයන් රාශියක් තම දීප්ත කරමින් නිදහස වෙනුවෙන් සටන් කරනවා. Morning, our venerable Thero, respected teachers and friends. Today we celebrate a very special day, Sri Lanka's 78th Independence Day, which was on 4th of February. Many brave heroes gave their lives so that we could live in a free country. Independence is not just about flags and celebrations. It reminds us to love our country, respect others and do our best to make Sri Lanka a better place. Let us remember our heroes and promise to be responsible, kind and proud citizens of Sri Lanka. Happy 78th Independence Day. Thank you. எல்லோருக்கும் காலை வணக்கம். நாம் மிகவும் சிறப்பு வாய்ந்த ஒரு தடை கொண்டாடுகிறோம். இலங்கை 78வது சுதந்திர தினம். நாம் ஒரு சுதந்திர நாட்டில் வாழ பல துணிச்சலான வீரர்கள் தாங்கள் உயிரை கொடுத்தனர். சுதந்திர தினம் என்பது கொடிகள் மற்றும் கொண்டாட்டங்களை பற்றியது மற்றும் இது நம் நாட்டை நேசிக்கவும் ஒருவருக்கு ஒருவர் மதிக்கவும் இலங்கை நமது ஹீரோக்களை நினைவில் வைத்துக் கொண்டு இலங்கை பொறுப்பான கனிவான மற்றும் பெருமை மிக்க குடிமக்களாக இருப்போம். 78வது சுதந்திர தினம் வாழ்த்துக்கள். நன்றி. Rate
ජාතික වීරයෝ කියන්නේ රට දැය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ හෙට දවස උදෙසා උදාර මෙහෙවරක් කළ අභීත පුරවැසියන්ට. ඒ අතරින් වීර පුරන්නප්පු ගොංගාලේ ගොඩබණ්ඩා මිගෙට්ටු අතේ ගුණානන්ද හිමි වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා අනගාരിക ධර්මපාලතුමා වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයන් මගේ මතකයට නැගෙනවා. එදා ඈත අතීතයේදී මගේ මව්බිම සතුරු බලවේගයන්ගෙන් ගලවා ගැනීමට ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළා. අන්නේ නිසා නංගියේ මල්ලියේ ඔවුන්ගේ නාමය තාමත් අමරණීයව පවතිනවා. අප අතරින්ද රටට වැඩදායි ජාතික වීරයන් වීරවරියන් රැසක් බිහි වේවායි ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරමි. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. හිස්තුතියි අවසරයට. ජාතික නිදහස් දිනය පිළිබඳ කතාවක් ඉදිරිපත් කිරීම සඳහා මාගේ මේ ආරාධනය සෙතුකි දහම්සි සොයුරියට. I invite Sister Setuki Dahamsi to deliver her speech. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන්ද ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන්ගෙන් සහ ගුරු පියවරුන්ගෙන්ද සහෝදර ඔබ සැමගෙන්ද අවසරයි. මාද මෙතනට පැමිණියේ නිදහස් දිනය ගැන වචන සල්පයක් ඔබ හමුවේ තැබීමටයි. ඈත අතීතයේ සිටම සෞභාග්‍ය දේශයක් වූ අපේ මාතෘභූමිය වසර 2500කට වඩා වැඩි ලිඛිත ඉතිහාසයකට උරුමකම් කියයි. ජාතික නිදහස් දිනය ජාතියක් විදියට සමරන දිනය 78 වන ජාතික නිදහස් දිනය සමරන දිනය තේමා කරගනිමින් අපි දහම් පාසලක් විදියට අපි අපේ වගකීමක් තියෙනවා. මොකද ජාතියේ දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දෙන ආයතනයක් විදියට මේ ආයතනය තුලත් අපේ දහම් පාසල් දරුවන්ගේ චරිතාංග ගුණධර්ම දියුණු කිරීම සඳහා දහම් අපේ රටේ වැදගත් උත්සවයක් වැදගත් අවස්ථාවක් සනිටුවන් කරන දේවල් දහම් පාසල තුලත් ක්‍රියාත්මක කරලා ඒ උත්සවයන් පිළිබඳව ජාතික උත්සවයන් පිළිබඳව දහම් පාසල් දරුවන් තුල හැඟීමක් ජනිත කිරීමේ අවශ්‍යතාවය අපි ජාතියක් විදියට බෞද්ධයින් විදියට අපිට තියෙනවා. ඒ නිසා ඒ අරමුණ තේමා කරගනිමින් ඒ වැදගත් අරමුණ තේමා කරගනිමින් තමයි අපි දහම් පාසලේ මෙම ජාතික නිදහස් දින උත්සවය අපි සංවිධානය කරන්නට යෙදුනේ. අපි නිදහස ගැන කතා කරද්දී දරුවෝනේ දැන් බලන්න මෙතන මේ තියෙන පින්තූර වලින් ඔයාලට පේනවා වීර කැප්පෙටිකොළ, ගොංගාලේ ගොඩබණ්ඩා, මහින්ද හාමුදුරුවෝ මේ සියලුම දෙනා තමන්ගේ විවිධ හැකියාවන් තිබුණු අය. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් මහින්ද හාමුදුරුවෝ කියලා කියන්නේ මේ ටිබෙට් ජාතික හාමුදුරුවෝ කෙනෙක්. උන්වහන්සේ කඩුවක් අරගෙන යුද්ධෙට ගියේ නෑ දරුවනේ. එයා කොහොමද නිදහස වෙනුවෙන් අපේ අය තුළ ජාත්‍යාලය ඇති කරේ? ජාත්‍යාලය ඇති කරේ කවි ලියලා. උදාහරණයක් විදිහට උන්වහන්සේගේ කවියට තියෙනවා උස්නි දහස පිංස සරණට සැරසෙන්නේ ඇස්ගෙඩි දෙකට හෙන නැහිලද සිහලුන්නේ කියලා නේද? ඒ කියන්නේ තමන්ට හැකියාවෙන් නිදහස් අඳින දායක වුණා. ඉතින් මේ නිදහස ගැන කතා කරනකොට දරුවනේ මේ නිදහස කියලා කියන්නේ එක්කෙනෙක් දෙන්නෙන් දිනාගත්ත දෙයක් නෙවෙයි. වාඩිපොළ ශ්‍රී සුමංගල හිමියන් ඒ වගේම වාඩිපොළ ශ්‍රී සුමංගල හිමියන් ගැන කතා කරලා කොහොමද මේ උන්වහන්සේගේ අතීතය ගැන අපිට සිහිපත් වෙන්නේ? එදා අපේ
ශ්‍රී ලංකාව ඉංග්‍රීසියට යටත් වෙන්න ගිවිසුම අත්සන් කරන වෙලාවේදී ඉංග්‍රීසි ජාතිකයෙක් ගිහිල්ලා බොහොම බමඩ මතින් ගිහිල්ලා දැන් අපිට තමයි මේ රට අයිති කියලා අපේ කොඩිය සිංහල කොඩිය බිම අපේ ජාතික කොඩිය බිම දාලා එයාලගේ කොඩිය ඔසවන්න පටන් ගත්තා නේද? ඒ අවස්ථාවේ වෙන කෙනෙක් නම් නේද? හැමතැනම තුවක්කු තියාගත්ත ඉංග්‍රීසි හමුදාව බලාගෙන ඉන්නවා. ඉතින්ද අපි නම් බයයිනේ. වෙන යන්නේ නැහැ ඉස්සරහට. නමුත් මේ අභීත ස්වාමීන් වහන්සේ මොකද කරේ? අපේ ජාති මුර දේවතාවෝ කියලා අපි හඳුන්වනවානේ අපේ ස්වාමීන් වහන්සේලා. උන්වහන්සේ ටංකාර ගිහිලා තාම උඹලට මේ රට අයිති නැහැ. තාම මේ රට අපිට කියලා කොඩිය පාගලා දාලා අපේ කොඩිය ඔසවුවා. ඒ වගේ අභීතව කැප කරපු ඒ කියන්නේ වෙනස් විදිහකට හිතපු මිනිස්සු නිසා තමයි අපිට නිදහස ලබා ගන්න පුළුවන් උනේ. කැප්පිටි කොරලා ගොංගාලේ ගොඩ බණ්ඩලා කඩුව අතින් අරගෙන යුද්ධ කරනකොට මහින්ද හාමුදුරුවෝ වගේ කට්ටිය පෑන අරන් මේ තමන්ගේ නිදහසට මෙහෙව්වා. ඒ වගේම තව හිටපු අප්පාර සේනානායක සිද්ධිලිපේ තොට හිතන් පුතේ ජාතින් සියලුම දෙනා එකතු වෙලා ලබාගත් නිදහසක් තමයි මේක. ඒ කියන්නේ එකමුතුකම අන්‍යෝන්‍ය සහයෝගය තමයි මේ නිදහස ලබා ගන්න හේතු වුනේ.